චමිල් බ්‍රෝ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි කතා කරමු අද අලුත් map එකක්. ඒ කියන්නේ YouTube එකට සහාය වෙන සුපිරි map එකක්. ඒ තමයි ඔයගොල්ලෝ කවුරුත් දන්න vidIQ කියන app එක. මේ app එක අපිට මාර විදියට අපිට උදව් වෙනවා YouTube එකේ views වැඩි කරගන්න, subscribe වැඩි කරගන්න. ඒ වගේම වීඩියෝ වලට අදාළ category එකට අදාළ keyword යොදන්නත් මේ app එක මාරු විදිහට උදව් වෙනවා. එහෙනම් අපි ඉන්ටර්විව් එකට කියලා කතා කරමු. කොහොමද මේ app එකේ මොනවද තියෙන්නේ කියලා අපි කතා කරමු. ඉතින් ඔයගොල්ලන්ට මේ app එක download කරගන්න ඕන. ඔයගොල්ලෝ Android phone එක පාවිච්චි කරන Play Store එකට යන්න. නැත්නම් Apple phone එක පාවිච්චි කරන App Store එකට යන්න. ඊට පස්සේ මෙතන search bar එකේ search කරන්න vidIQ කියලා. vidIQ කියලා search කරපුවාම මෙන්න මේ විදිහට app එක එනවා. මම දැන් download කරගෙන නිසා මම දැන් මේක open කරගන්න එකපාරක්. හරි, ඉතින් app එක open කරපුවාම මෙන්න මේ විදිහට තමයි පෙන්නන්නේ. app එක ඔයගොල්ලෝ පළවෙනි වතාවට download කරලා open කරනවා නම් ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ channel එක හදලා තියෙන Gmail එකේ login වෙන්න ඕන මේක. හරි, ඉතින් මම දැන් මේකට Gmail එකේම තියලා login වෙන නිසා login වෙලා ඉන්න නිසා මම දැන් මේකේ විස්තර ටික පැහැදිලි කරන්නම්. පළවෙනිව තියෙන්නේ today කියලා එකක් තියෙනවා මෙන්න මේ යටින්. ඒකෙන් පෙන්නන්නේ ඔයගොල්ලෝ දවස් දාපු වීඩියෝ කොච්චර views ගිහිල්ලා තියෙනවද, subscribe ගිහිල්ලා තියෙනවද කියලා පෙන්නන. දැන් මෙතන මට notification එකක් ඇවිල්ලා තියෙනවා. ඒක එකපාරක් click කරන්න. හරි, මගේ පෙන්න subscribe 5ක් ඇවිල්ලා තියෙනවා කියලා channel එකට. මම අලුතෙන් පටන් ගත්ත channel නිසා යටින් එකක් පේනවා views new කියලා. ඒක එකපාරක් click කරපුවා views වල තියෙනවා ඒ වීඩියෝ එකට 25ක්. ඉතින් බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ channel එකට views subscribe වෙන ගාන. ඉතින් මේක අපි කතා කරොත් එහෙම ඔයගොල්ලන් දාලා තියෙන වීඩියෝ එකක් ක්ලික් කරොත් එහෙම මේකෙන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් උඩින් title එක, thumbnail එක, details එහෙම ඔයගොල්ලන් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතනින් ඔයගොල්ලන්ගේ දා ගන්න ඕන නම් මෙතන title එකක් ඔයගොල්ලන් දා ගන්න ඕන නම් ඔයගොල්ලෝම හදපු title එක මෙතන දාන්න පුළුවන්. නැත්නම් මේ යටින් තියෙන title එකක් ඒ category එකට අදාළව title තියෙනවා. ඒක දාලා ඔයගොල්ලන් save දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ thumbnail කියන එකට ගිහපාර මෙන්න මෙතන තියෙන ඔයගොල්ලෝ වීඩියෝ එකට ලස්සන thumbnail එකක් දාගන්න පුළුවන්. thumbnail එක වෙනස් කරන්න ඕන නම් thumbnail එක වෙනස් කරගන්න පුළුවන්. මම දැන් මේක short video නිසා මගේ මේ ටික රතු පාටින් කතරයක් වැටලා තියෙන්නේ. ඒ කියන්නේ මේකේ thumbnail එක එච්චරම හොඳ නැහැ කියන එක. ඒ කියන්නේ 32කට තියෙනවා කියන්නේ මේක කොහොමත් 80කට ඉහළින් තියෙනවා. එතකොට ඔයගොල්ලන්ගේ වීඩියෝ එකේ quality එක වැඩි වෙනවා. details කියන එක ගිහපාර මෙතන දාන්න තියෙන description එක. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ විස්තර ඇතුළත් කරලා ඒ කියන්නේ Facebook link තියෙනවා නම් නැත්නම් පොඩි විස්තර වීඩියෝ එක විස්තරයක් දීලා මෙතන ඔයගොල්ලන්ට description එකක් හදා ගන්න පුළුවන්. යටින් තියෙන tag කියලා. ඒක ඔයගොල්ලන්ට tag ටික දාන්න. දැන් ඔයගොල්ලෝ music channel එක කරනවා music සිංගල music, සිංගල lyrics music, සිංගල DJ music ඔය වගේ ටික දාන්න පුළුවන්. මේ යටිනුත් දීලා තියෙනවා ඔයගොල්ලන්ට ඒ වීඩියෝ එකට අදාළව ටැක්ස් ටිකක් ඒවත් ඔයගොල්ලන්ට යොදන්න පුළුවන් මෙතනින්. මේ කතා කරන්න තියෙන එච්චරයි. අපි යන් ආයෙ ඩෑෂ්බෝඩ් එකට මේකේ. ඊට පස්සේ යටින් ආයෙත් තියෙන ඔයගොල්ලන්ට thumbnail කියලා එකක්. ඒක එකපාරක් ක්ලික් කරන්න. ඒක නම් එච්චර වැදගත් වෙන්නේ නැහැ. මෙතන වීඩියෝ අප්ලෝඩ් කරලා තියෙනවා නම් ඒක thumbnail එකක් දාන්න පුළුවන් මෙතනින්ම. ඒ නිසා අපි තුන්වෙනි එකට ගිහලා කතා කරමු. හරි. මෙතන තියෙන මේ තියෙන මම පරණට දාපු වීඩියෝ එක. ඒක එකපාරක් ක්ලික් කරන්නම්. ඒකේ හොඳයි කියන්නේ ඒ කියන්නේ ටයිටල් එකත් මගේ හොඳයි. මම දාලා තියෙන how to කියලා. ඒ කියන්නේ මම කරේ මේකේ ඒ කියන්නේ දවස් 7න් කොහොම YouTube channel එක ගොඩ දාගන්න කියලා. ඒක ඒ කියන්නේ මගේ වීඩියෝ එක හොඳයි. ටයිටල් එකත් හොඳයි. thumbnail එක 72ක් වගේ හොඳයි. තමයි දෙන්නේ. කියන්නේ viewer කෙනෙක් ඔයගොල්ලන්ගේ වීඩියෝ එකක් ඇවිල්ලා බලද්දී අනිවාර්යයෙන්ම thumbnail එක තියෙන්න ඕනේ. thumbnail එකෙන් තමයි අනිවාර්යයෙන් බලන්නේ. thumbnail එකයි වීඩියෝ quality එක. ඊට පස්සේ ඉතින් මෙතන details කියන කතා කරද්දී එතනක් තියෙන අර ඉස්සෙල්ලා වගේම description එක යොදන්නයි text ටික යොදන්නයි. හරි. අපි යන් ආයේ දැන් මෙතන තියෙනවා ඔයගොල්ලන්ට වැදගත් වෙනම එකක්. ඒ කියන්නේ keyword. channel එකට යොදන්න ඕන keyword. හරි. මෙතනින් ඕගොල්ලන්ට මිනිස්සු කොච්චර බලලා තිනවද කියලා keyword කියන්නේ වැඩිපුරම reach වෙලා තියෙන keyword මෙතනින් හොයාගන්න පුළුවන් ඔයගොල්ලන්ට. දැන් මෙතන search bar එකේ මම search කරොත් මෙතන නිකන් මොකක් හරි YouTube කියලා search කරමුකෝ.
හරි YouTube කියලා සර්ච් කරපුවා YouTube ඊට පස්සේ විතර YouTube channel එක හදන හැටි කියලා මම ක්ලික් කරන එකපාරක්. ඒක නම් එච්චරටම ගිහිල්ලා නැහැ. හැබැයි ඉංග්‍රීසි වලින් ගිහලා දෙනවා how to create YouTube channel එක 67ක්. කියන්නේ 67ක් ගිහිල්ලා දෙනවා කියන්නේ ඒ කියන්නේ ඒ hashtag එක හොඳයි කියන එක. ඒ කියන්නේ 60ට මේ කොළ පාටින් පෙන්වන එක හොඳයි. ඒ කියන්නේ මේ කහ පාටින් පෙන්වන එක ඒ කියන්නේ සාමාන්‍ය හොඳයි. මේක රතුවට තිබ්බොත් එහෙම ඕගොල්ලන්ට ඒ කියන්නේ hashtag එක එච්චර සේච් වෙලා නැහැ YouTube එකේ. ඒක නිසා ඒක යොදන්න බෑ. ඒ කියන්නේ මම නම් රෙකමන්ඩ් කරන්නේ මේ කොළ පාටයි කහ පාටයි තිනවා වැඩියෙන් යූස් කරන්න. ඊට පස්සේ මෙතන මේ දෙවෙනියට තියෙන එකට ගියොත් එහෙම ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතනින් ඔයගොල්ලන්ට කියන අර හොඳම තත්ත්වයේ තියෙන කීවර්ඩ් ටිකක් මෙතනින් සිලෙක්ට් එලව් දීලා සිලෙක්ට් කරගෙන ඉවරලා මේක කොපි කරගෙන ඉවරලා ඔයගොල්ලන්ගේ වීඩියෝ වලට හරි යොදන්න පුළුවන් වීඩියෝ වලට. මෙතනින් අපිට මේක උදව් වෙනවා මේ ඇප් එක මාරු විදිහට. ඒ කියන්නේ අපේ වීඩියෝ එක රෑන්ක් කරගන්න මාරු විදිහට උදව් වෙනවා. කියන්නේ මේ ඇප් එක ඔයගොල්ලෝ යූස් කරන්න කියලා කියනවා මම නම් මෙතන ideas කියලා දෙන කීපාර යටින් මෙතන බල්බ් එක වගේ අයිකන් නැතින. ඊට පස්සේ ඔයගොල්ලන්ට දවසට හදන්න ඕනේ වීඩියෝ වල අයිඩියා එකක් දෙනවා කියන්නේ ඔයගොල්ලන්ට. ඔයගොල්ලන්ට පේන නැති මේව සේව් දාගත්තක් කමක් නැහැ. ඔන්ලයින් shopping කියලා මෙතනින් ඔයගොල්ලන්ට කියන හදන්න ඕනේ වීඩියෝ මොකක්ද කියලා දෙනවා high quality එකේ තියෙන ඒවා. ඉතින් ඔයගොල්ලන්ට මේ ඇප් එක මාරු විදිහට යූස් කරනවා මේ ඇප් එක යූස් කරන්න කියලා කියන කට්ටියට මෙතන සේව් කියන තියෙන කීපර අපි අර සේව් ප්‍රොපර්ටි එක සේරම පෙන්නනවා මේ විදිහට. ඉතින් පට්ට මැප් එකක් ඉතින් මේක යූස් කරලා බලන්න කියලා කියන කට්ටියට ඇප් එක හොඳයි. කියනවා ඉතින් YouTube එකෙන් ගේමක් ගහන්න කට්ටිය ඉතින් මේ ඇප් එකත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්න. ඔයගොල්ලන්ගේ YouTube channel එක 100%ක්ම මම ඉතින් කියන්නේ 100%ක් මේක සාර්ථක වෙනවා අනිවාර්යෙන්ම. ඉතින් කියනවා මේ ඇප් එක යූස් කරලා බලන්න. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ මේ channel එක subscribe කරගෙන යන්න. අදහස් comment යටින් දාගෙන යන්න. like එකක් දාගෙන යන්න අනිවාර්යයෙන් මතක් කරලා. එහෙනම් තවත් වීඩියෝ එකකින් ලස්සනට හමු වෙමු.